මෙන්න මේ කාන්දම 100 සැරයක් දැම්මොත් මොනවා මේ කාන්දම ඇලෙයිද? ඉතින් යාළුවනේ මෙතනදී සරලවම කිව්වොත් සිද්ධ වෙන්නේ වතුරේ තියෙන කාසි යකඩ වගේ දේවල් කාන්දමට ඇදලා ගන්න එක. ඒ හින්දා ඔයාලා වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්න. මොකද මේ වැවේ තියෙන මොන වගේ දේවල් මෙන්න මේ කාන්දමට ඇලිලායිද කියලා මංවත් තව දන්නේ නැහැ. මෙන්න තියෙනවා යාළුවනේ අපේ මැප් එක. මේකේ තියෙන විදියට අපිට කාන්දම දාන්න ප්ලේස් 4කට යන්න තියෙනවා. මෙන්න තියෙනවා යාළුවනේ අපේ කාන්දම. එහෙනම් ඉතින් අපි මේ වැවට මේක දාලා බලමු. let's go. හරි යාළුවනේ දැන් මම පළවෙනි පාර තමයි මේක දාන්න යන්නේ. හරි යාළුවනේ මම දැම්මා. දැන් බලමු මොනවද මේකට අවිලා තියෙන්නේ කියලා. යාළුවනේ මේකේ මොනවද ඇලිලා නැහැ. හැබැයි මේ වැවේ තියෙන ගරාව නම් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ ඉතින් මං ආයෙත් කාන්දම දාගෙන ගියා. දැන් ඔයාලට මම පෙන්නන්න යන්නේ මගේ අනිත් කැමරාවෙන්. ගයිස් ඉතින් ඔයාලට පේනවා ඇති අනිත් කැමරාවෙමුත්. ඉතින් මම මේ කැමරා දෙකකින් ඔයාලට පෙන්නන්නේ ඔයාලට වීඩියෝ එක කම්මැලි වෙයි කියලා හිතලා. මෙන්න යාළුවනේ ඒ ඇස්සේ මේක පාසි වල හිර වෙලා. හරි යාළුවනේ දැන් අපි 6 වෙනි පාරට තමයි මෙන්න මේ කාන්දම වතුරට දාන්න යන්නේ. එහෙනම් ඉතින් අපි දාමු. හරි යාළුවනේ මම දැන් කාන්දම දැම්මා. එහෙනම් ඉතින් අපි බලමු මොනවද මේකට අහු වෙලා තියෙන්නේ. අයියෝ යාළුවනේ මොනවද මේ? ඊට පස්සේ ඉතින් මං ආයෙත් කාන්දම දාන්න පටන් ගත්තා. ඊට පස්සේ මං ටික වෙලාවක් කාන්දම දාගෙන යනකොට එකපාරටම මෙන්න යාළුවනේ අපිට අපේ පළවෙනි එක හම්බුණා. ඔයාලට පේනවා ඇති හොඳටම මලකට කාපු ඇණයක්. ඊට පස්සේ මං ආයෙත් කාන්දම දාගෙන යනකොට මට හිතා ගන්නවත් බැරි දෙයක් සිද්ධ වුණා. යාළුවනේ දැන් ඔයාලට පේනවා ඇති අපේ කාන්දම හොඳටම පාසි වල හිර වෙලා තියෙන්නේ. යාළුවනේ ඔයාලට පේනවා ඇති මේ ගව හොඳටම දරා වෙලා තියෙන්නේ. අයියෝ යාළුවනේ මෙතනින් හිර වෙලා අපේ කාන්දම. මට කරන්න වෙන වැඩකුත් නැති හින්දා මං ආයෙත් ගත්ත කාන්දම දාන්න. ඒ වෙලේ නම් මට යාළුවනේ එපා වෙලා තිබ්බේ. මොකද මේක හැමතැනම පාසි තියෙන හින්දා මේක හිර වෙනවා. යාළුවනේ මට කියන්නත් බැරි වුණා අපි මේ ඇවිල්ලා ඉන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ තියෙන පරණ වැවකට. ඉතින් යාළුවනේ මේ වැව පාවිච්චි කරන්න නැති වුණාට මේක අක්කර ගානක ලොකුම ලොකු වැවක්. යාළුවනේ ඔයාලට පේනවා ඇති මේක ආයෙත් හිර වෙලා. මොකද මේකේ මේ ගොඩක් හිර හින්දා මේක ගොඩක් හිර වෙනවා නේද දැම්මා. ඊට පස්සේ ඉතින් මං කාන්දම දදා අයිද්දි කාන්දමේ තිබිලා මට තවත් දෙයක් හම්බුණා. ඔයාලට පේනවා ඇති යාළුවනේ මේ කටු ගම්බි වගේක් තියෙනවා. ඔයාලට පේනවා ඇති හොඳටම මලකට ගාලා තමයි මේවා තියෙන්නේ. හරි යාළුවනේ දැන් අපි මෙතන නම් 25ක් විතර දැම්ම වතුරට. ඉතින් අපිට ගොඩක් දේවල් හම්බුණා. එහෙනම් අපි යන් ඊළඟ තැනට. let's go. හරි යාළුවනේ දැන් අපි මෙතෙන්ටත් ආවා. ඔයාලට පේනවා ඇති මං කාන්දම් දෙකක් ගෙනාවා. ඒ දෙක පැටළුණා. ඒ හින්දා ඒ දෙක එකට වෙලා තියෙන්නේ. එහෙනම් අපි මෙතනත් දාලා බලමු. යාළුවනේ මෙතන මේ ගස්වල පැටලෙනවා. ගොඩක්ම පාසි තමයි යාළුවනේ මේ හරි යාළුවනේ මං දැම්මා. ඊට පස්සේ ඉතින් මං දෙවෙනි ප්ලේස් එකටත් ඇවිල්ලා කාන්දම දාන්න පටන් ගත්තා. ඊට පස්සේ මට තවත් කාන්දමේ ඇල්ලලා තිබිලා සුපිරිම දෙයක් හම්බුණා. යාළුවනේ ඔයාලට පේනවා ඇති හොඳටම මලකට කාපු අර ස්පීකර් තියෙන්නේ. අන්න ඒකක කෑල්ලක්. හරි යාළුවනේ දැන් අපි මෙතන 50 සැරයක් නම් දාලා ඉවරයි. එහෙනම් අපි යන් තුන්වෙනි ප්ලේස් එකට. හරි ගයිස් දැන් මම තුන්වෙනි ප්ලේස් එකට ආවා. එහෙනම් ඉතින් මෙතනත් අපි දාලා බලමු. ඉතින් යාළුවනේ මම මෙතන ස්ටෑන්ඩ් එකක් තියෙනවා කලින්ම දැක්කා. ඒ හින්දා තමයි මම මෙතෙන්ට ඇවිල්ලා දාලා බැලුවේ. ගයිස් මම නිකන් අතට බරක් වගේ දැන්. ගයිස් ඔයාලට පේනවා ඇති මේ මේක ලොකු ස්ටෑන්ඩ් එකක් තියෙනවා. මේක මම හිතන්නේ බයික් එක ස්ටෑන්ඩ් එකක්. එහෙනම් ඉතින් අපි ආයෙත් කාන්දම දාමු. ඉතින් යාළුවනේ මං ආයෙත් මෙතන කාන්දම දදා ඉද්දි මට හම්බුණා. යාළුවනේ
අපි මෙතනත් කාන්දම දැම්මා. තව අපිට කාන්දම දාන්න තියෙන 25ක් වගේ පොඩි සැරයක්. එහෙනම් අපි හතරවෙනි ප්ලේස් එකට ගිහිල්ලා එක දාමු. let's go. හරි guys දැන් අපි මෙතෙන්ටත් ආවා. එහෙනම් ඉතින් මෙතනත් දාලා බලමු. ගොඩක් දේවල් අහුවෙලා තියෙනවා. යාළුවනේ ඇස්සේ වහිනවා. එහෙනම් අපි යමු. හරි යාළුවනේ දැන් අපි හතරවෙනි ප්ලේස් එකට ගියා. ඒ උනාට එතන වැස්සා. ඒ හින්දා අපි මෙතෙන්ට ආව කාන්දම දාන්න. එහෙනම් ඉතින් මෙතන දාමු. let's go. ඉතින් යාළුවනේ මං ආයෙත් ආවේ කාන්දම දාන්න අපි පළවෙනියටම කාන්දම දදා හිටපු තැනට. ඉතින් යාළුවනේ මං මෙතනදී කාන්දම 100 සැරයක්ම දාලා ඉවර කරා. ඒ කිව්වේ අපි චැලෙන්ජ් එක කම්ප්ලීට් කරා. කොහොම හරි ඒ වීඩියෝ එකත් නම් ඉවරයි. subscribe කරන්න.